මුහුදගොඩ ගැලීමෙන් තම රාජධානිය වෙනසීම යාම වැළැක්වීමට දේවී කුමරියව තම දූ කුමරියව කැලණිතිස්ස රජු මුහුදට බිලිදීමට තීරණය කරයි. මේ විපත්තියට හේතුව වූයේ කැලණිතිස්ස රජුගේම පෙර කළ පාප කර්මයකි. පසුව දේවී කුමරිය කාවන්තිස්ස රජතුමා විසින් මාගම් පුරවරයේදී සුරක්ෂිතව ගොඩබෑමට ලක්කළ විවාහපත් කරගනි. මේ දෙදෙනාටම දරුඵල අහිමි වී තිබූ නිසා බුද්ධ පූජා කරන අතර බුද්ධ පූජා පවත්වන අතර රහතන් වහන්සේ නමක් වයෝවෘද්ධ රහතන් වහන්සේ නමක් ගැමුණු කුමාරයා ලෙස පිළිසිඳ ගැනීමට කටයුතු පවත්වී වේ. මේ ගැමුණු කුමාරයා මෙලෙස ඇකිලෙන්නේ මන්ද. පසු කලික මහා වීරයෙකු බවට ඔහු පත්